අද අපේ කතාව වෙන්නේ මාතර ප්‍රදේශයේ සිදුවුණු සත්‍ය කතාවක්. මේ සිද්ධිය හරියටම සිදු වුණේ 2004 දෙසැම්බර් 26 වන දින සුනාමිය ලංකාවට ඇවිත් ඒ මහා විනාශය කරලා මාස එකහමාරකට විතර පස්සේ. මේ සිද්ධිය වෙලා තියෙන්නේ මාතර වැලිගමු ප්‍රදේශයේ. වෘත්තීයෙන් ත්‍රිවිල් රියදුරක වන සංජීව මාතර වැලිගමු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කඩවසම් සිත් අද ගන්නා පුද්ගලයෙක් වුණු සංජීව වැලිගම ත්‍රිවිල් පාර්ක් එකේ උදේ ඉඳන් හවස් වෙනකම්ම හයර් කරන එක තමයි කරන්නේ. මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හොඳින් සිදුවෙන නිසා මෙහෙම ත්‍රිවිල් එළවෙන රියදුරන්ට මුදල් වලින් ඒ හැටි අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා සංජීව තමන්ගේ පොඩි දූලා දෙන්නයි තමන්ගේ පවුලයි එක්ක හොඳින් කාලා බීලා මධ්‍යම පන්තියේ සැපවත් ජීවිතයක් ගත කළා. ඒ අතර පවුලේ දියුණුව ගැන හිතලා පවුලේ අය එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කළා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ සංජීව ත්‍රිවිල් හයර් එකක් ගිහින් ආපහු එන අතරමඟදී. අපි දැන් එදා සිද්ධ වුණු ඇඟ හිරිගඩු පිපෙන කතාව අහමු. මම අද උදේ ඉඳන්ම හයර් දෙව්වා. ඇඟට හරිම මහන්සි. දරුවන්ගේ ඉස්කෝලේ පොත් ටිකක් ගන්නයි බිරිඳගේ වැඩ කටයුතු වලට ඕන මුදල් ටිකක් හොයාගන්නයි තිබුණ නිසා මම අද උදේම පාක් එකට ආවා. හවස් වෙනකම් ත්‍රිවිල් එක දුවන්න හිතාගෙන ආවේ. මේ අතරතුර මට හම්බ වෙනවා ටිකක් දුර හයර් එකක්. සාමාන්‍යයෙන් හවස 2ට විතර තමයි පිටත් වුනේ. මේ හයර් එක ගියේ දික්වැල්ල පැත්තට. පැය එකහමාරක් විතර එක දිගට වාහනේ එලවන් ආපු නිසා මට දැන් ටිකක් මහන්සියි. මහන්සිය යන්නත් එක මං දික්වැල්ල හන්දියෙන් ත්‍රිවිල් එක නවත්තලා එතන තිබුණු පොඩි කඩේකින් මාළු පාන් ගෙඩියක් කාලා තේ එකක් බිව්වා. ඊට පස්සේ මගේ මහන්සිය ටිකක් අඩු වුණා. ඒ වෙනකොට වෙලාව සාමාන්‍යයෙන් හවස 3:45ට විතර ඇති. මේ වෙනකොට වටපිටාව අඳුරු වේගෙන එනවා. අවුව පහ වෙලා ගිහින් අඳුර අහසට එක්වෙන ගමන් තිබ්බේ. මම හිතන්නේ ඒකත් එක්ක එහා පැත්තේ තියෙන දික්වැල්ල බීච් එකකින් එන උලන් සීතල ටිකෙන් ටික වැඩි වෙනවා. වහින්න ලං වේගෙන එන්නේ කියලා හිතුණු නිසා ඉක්මනටම තේක වීලා මම ත්‍රිවිල් එකට නැග්ගා. ආපහු පාක් එකට යන්න හිතාගෙන. එන්නෙන්නම හුලඟත් වැඩි වීගෙන එනවා. අද සඳුදා දවසක් නිසා පාරේ වාහන තදබදේ එන්නෙන්නම වැඩි වෙනවා. මොකද වැඩ ඇරිලා එළියට දාන වාහන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒකත් එක්ක මම ගමන ටිකක් ඉක්මන් කළා. බ්ලොක් එකට අහු වෙන්නේ නැතිව වැලිගම් ප්‍රදේශයට ය아가න්න හිතාගෙන. මෙහෙම යන අතරමඟදී ගමනෙන් භාගයක් විතර දුර ආවයින් පස්සේ ගෑනු ළමයි දෙන්නෙක් මගේ ත්‍රිවිල් එකට අත දැම්මා. මමත් අයින්ට කරලා නැවතුවා. පේන විදිහට මම යන පැත්තටම යන හයර් එක. ත්‍රිවිල් එක නිකන් යනවට වැඩිය හයර් එක දාගෙනම යන එක හොඳයි කියලා මට හිතුණා. සාමාන්‍යයෙන් මේ ගෑනු ළමයි දෙන්න එක වයසේ වගේ දෙන්නේ. මම හිතන විදිහට අවුරුදු 25ක් 28ක් විතර. මල් තියෙන ලස්සන ගවුම් දෙකක් ඇඳලා හිටියේ දෙන්න. ඒ ළඟපාත ගාමන් දෙකකුත් තියෙන හින්දා මම හිතුවා මේ දෙන්න ඒ ගාමන් එකක වැඩ කරන ළමයි දෙන්නෙක් වෙන්න ඇති කියලා. අයියේ වැලිගමට යන්න ඕනේ. යන්න පුළුවන්ද? උණංගි නගින්න යන්න පුළුවන්. එහෙම කියලා මම ඒ දෙන්නව නගගත්ත ත්‍රිවිල් එකට. දැන් මම වැලිගම පැත්තට ත්‍රිවිල් එකේ ලැබගෙන යනවා. මම හිතන්නේ මේ වෙනකොට හවස 6ට ආසන්නයි. මේ අතරතුර අකුණක් දෙකක් ගැහුවා මාව උඩ විසි වෙලා බිම වැටෙන්න. පේන විදියට ඉක්මනටම වහින්න පටන් ගනී වගේ. මම ත්‍රිවිල් එක පාගලා ඉක්මනට යන්න පටන් ගත්තා. වැස්සට කලින් යන්න හිතාගෙන. මේ විදියට ටික වෙලාවක් ගියා කිසිම සද්දයක් නැතුව. අර ගෑනු ළමයි දෙන්න මොනවද ඔය එයාලගේ කතාවක් කතා කර කර hina වෙවි යනවා. මම මේ කතාවට කන් දෙන්නේ නැතිව දිගටම පාර දිහා බලාගෙන ත්‍රිවිල් එක ඉස්සරහට එලවගෙන යනවා.
සැරින් සැරේ ත්‍රීවිල් එකේ තියෙන කණ්ණාඩියෙන් මම පිටිපස්සේ ඉන්න ළමයි දෙන්න දිහා බැලුවා. එක්කෙනෙක් රෝස පාට ගවුමක් ඇඳගෙන හිටියේ. එයා තලෙල්ලුට ටිකක් කෙට්ටු ළමයි. අනිත් ළමයා කහ පාටට හුරු ගවුමක් ඇඳගෙන හිටියේ. එයා ටිකක් මහතයි සුදුයි. මේ දෙන්න හොඳම යාළුවෝ වගේ. අත් දෙක අල්ලගෙන hina වෙවි කතා කර කර ගියේ. මම එකපාරක් පිටිපස්ස බලනකොට රෝස පාට ගවුමක් ඇඳගෙන හිටපු ටිකක් කෙට්ටු ළමයා දැක්ක මම බලනවා. ඒත් එක්කම මූණ හිනාවකින් සරසගෙන ඒ ළමයා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා. අයියා හයර් එකක් ආවයි මේ පැත්තට. ඕ නංගි මම දික්වැල්ල විජිත ඉස්කෝලේ ගාවට හයර් එකක් ආවා. ඒක දාලා යන ගමන් තමයි ඔයාලා නැග්ගේ. අයියා යන්නෙත් වැලිගම පැත්තටයි. ඔව් මමත් වැලිගම හන්දියේ තමයි හයර් කරන්නේ. මේ විදියට කතා කර කර එනකොට එක පාරටම ලොකු අකුණු දෙකක් ගහලා වහින්න පටන් ගත්තා. දැන් අර ළමයි කතා කරන දේවල් ඇහෙන්නෙත් නෑ. ඒ තරමටම වැස්ස සද්දේ වැඩි වුණා. ඒකත් එක්ක අපේ කතාව නැවතුණා. මම ඉක්මන් කරලා ත්‍රිවිල් එකේ එල්වගෙන ආවා. හරියට පාර පේන්නෙත් නෑ. වැහි අඳුරයි වර්ෂාවයි එන්නෙන්නම වටපිටාවේ අඳුර වැඩි වුණා. ඒ නිසා මම කතාව නවත්තලා කල්පනාවෙන් ත්‍රිවිල් එකේ එල්වගෙන ගියා. පැය එකහමාරකට ටිකක් වැඩි වෙලා ගියා මට දික්වැල්ලේ ඉඳන් ආපහු වැලිගමට එන්න. වැස්සයි වාහන තදබදේ නිසා මගේ ගමන ටිකක් පරක් වුණා. වැලිගම හන්දියෙන් අර නංගිලා කියපු විදිහට ප්‍රධාන පාරේ කිලෝමීටර් භාගයක් විතර ඉස්සරහට ගිහින් වැලිගම බීච් එක පැත්තට හරවලා අතුරු පාරකට හැරෙවුවා. ඒ පාරේ ටික දුරක් ඉස්සරහට එනකොට වම් පැත්තේ කනක්ක් තියෙනවා. මේ ළමයි දෙන්න බොහෝම දුකින් මේ පැත්ත බලාගෙන යනවා මම දැක්කා. මේ පැත්ත සුනාමියට අහු වුණ පැත්තක් නිසා මෙයාලගේ කවුරු හරි සුනාමියට යන්න නැති කියලා මට හිතුණා. ඒත් මම මුකුත් අහන්න ගියේ නෑ. ඒ ළමයින්ගේ ඒ ලොකු මොනවල් දැක්කහම මට මුකුත් අහන්න හිතුනේ නෑ. ඒකෙන් වෙන්නේ එයාලගේ දුක තවත් වැඩි වෙන එකනේ කියලා හිතලා මම සද්ද නැතුව හිටියා. එතන පහු කරලා මීටර් 800ක් විතර යනකොට දකුණු පැත්තේ තියෙන අතුරු පාරක් ළඟ මට අර ළමයි දෙන්න නවත්තන්න කිව්වා. අයියේ ඔතන නවත්තන්න. මේ පොඩි පාරේ අන්තිමට තියෙන්නේ අපේ ගේ. කීයදයි ඒ ගාන? 800 වනයි නංගි. හරි. මෙහෙම කියලා අර රෝස පාට ගවුමක් ඇඳගෙන හිටපු ළමයා බෑග් එකට අත දාගෙන සල්ලි හොයනවා. අයියේ සල්ලි ටිකක් මදි. චුට්ටක් ඉන්නකෝ මං ගෙදරට දුවලා ගිහින් සල්ලි අරගෙන එන්නම්. එහෙම කියලා මේ ගෑනු ළමයි දෙන්න ත්‍රිවිල් එකෙන් බැහැලා තෙමි තෙමීම පාර දිගේ ඇතුළට දුවගෙන ගියා. සාමාන්‍යයෙන් මේ පාර අටු පාරක්. අඩි 3මාරක් 4ක් විතර ඇති. ත්‍රිවිල් එකේ පටු පාරට දාන්න බැහැ. ඉතින් මම ත්‍රිවිල් එක ඇතුළටම වෙලා හිටියේ. දැන් අකුණු ගගා හොඳටම වහිනවා. වටපිටාවත් හොඳටම කරවලා. හුලඟත් එක්කෙන සීතල හිරකඩ මගේ ඇඟේ වදිනවා. මම ඉන්න ගමන් වටපිටාව ටිකක් බැලුවා. මම හිතපු දේ හරි. ඒ ඇතුළට හැරෙන පාර පටන් ගන්න තැනින් සුදු පාට කොඩි දෙකක් දාලා තියෙනවා. ටික කාලයකට කලින් දාපු එකක්. මඩ පාට වෙලා පරණ ගැහිලා. එක කොඩියක් ඉදිලා එල්ලෙනවා. කවුරු හරි පවුල කෙනෙක් ඇති වෙලා ඇති මේ ළමයි. ඒක තමයි මේ ළමයි දෙන්න දුකින් කනත්ත පැත්ත බලාගෙන ආවේ. මගේ හිතට පොඩි දුකකුත් දැනුණා. එන්නෙන්නම් වැස්ස තද කරනවා. අඳුරත් වැඩි වෙනවා. වැඩි වෙන වැස්සත් එක්ක මාව දෙපැත්තෙන් එන වැහි බින්දු වලින් තෙමන නිසා දෙපැත්තේ තියෙන වැස්සට දාන රෙදි දෙක දාගත්තා. දැන් වැටෙට්ටාවින් ඇහෙන්නේ වර්ෂාවේ ශබ්දේ විතරයි. මම ත්‍රිවිල් එක ඇතුළට වෙලා පැය කාලක් විතර හිටියා. තාමත් මේ ළමයි දෙන්න නැහැ. ඉක්මනට ගියොත් මේ වැස්සත් එක්ක මට තව හයර් දෙක තුනක් දුවා ගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා.
මම ත්‍රීවිල් එකේ රෙද්ද එහාට කරලා අර පාර දිහා බැලුවා. මේ පාර හරිම අඳුරුයි. ලයිට් දාලා නැහැ. මීටර් 25ක් විතර ඇතුළට වෙන්න ගෙදරක ලයිට් එකක් දාලා තියෙනවා පේනවා. ඒක ලාම්පුවක්ද ලයිට් එකක්ද කියලා මට හරියටම අඳුරගන්න බෑ. වැස්ස නිසා එළියට බහැලා බලන්නත් බෑ. කමක් නෑ, තව ටික වෙලාවකින් එයිනේ කියලා හිතලා මම එහෙම හිටියා. වටපිටාවේ තියෙන පොඩි පොඩි ගෙවල්. මම හිතන විදියට මුහුදු රස්සාව කරන පළාතක් මේක. හැමතැනම තියෙන ලී වලින් හදපු වැටවල්. ඒ වැටවල් වල මාළු දැල් එල්ලලා තියෙනවා. තැන් තැන් වල කැඩිච්ච බෝට්ටු තියෙනවා. පේන විදියට නම් මේ ප්‍රදේශය ටිකක් ආර්ථික අපහසුතාව එක්ක ඉන්න මිනිස්සු ජීවත් වෙන පළාතක් වගේ කියලා මට හිතුණා. තවත් විනාඩි 10ක් විතර මම බලාගෙන හිටියා. දැන් නම් මගේ ඉවසීම නැති වෙලා ගියා. තව 6 එකක් දුවා ගන්න තියෙන වෙලාව මෙතනට වෙලා නාස්ති කරනවා කියලා මට හිතුණා. ත්‍රීවිල් එකෙන් බැහැලා වැස්සේ තෙමි තෙමිම මම අර පාර දිගේ ඉස්සරහට අඩි ඉක්මන් කරලා ඇවිදගෙන ගියා. මම ඒ නංගි කියපු විදිහට පාරේ අන්තිමට තියෙන ගේ ළඟට ගියා. මේ ගේ ලී වලින් හදලා ටකරන් දාලා වහලේ හදපු ටිකක් අබලන් වෙච්ච ගයක්. සාලේ අඳුරු ලයිට් එකක් දාලා තිබුණා. ඉස්සරහ දොර ඇරලයි තිබුණේ. මම දොර ළඟට ගිහින් කතා කළා. නංගි ගෙදර කවුද? කිසිම සද්දයක් නැහැ. විනාඩියක් විතර ඉඳලා මම ආයෙම කතා කළා. එතකොට ගේ ඇතුලේ ඉඳලා වයසක ආච්චි කෙනෙක් බොහොම අමාරුවෙන් ඇවිදගෙන ආවා. ඒ ආච්චිට හරියට ඇස් දෙක පේන්නේ නැහැ. ඇස් දෙක පොඩි කරලා මගේ දිහා බලලා "ඇයි පුතේ කාවද හොයන්නේ ඔහේ?" කියලා මගෙන් ඇහුවා. මම මේ හයර් එකක් ආවා. මෙහෙ නංගිලා දෙන්නත් එක්ක. මගේ සල්ලි ටික දුන්නා නම් මට යන්න පුළුවන්. මගේ දිහා ටික වෙලාවක් අමාරුවෙන් බලාගෙන ඉඳලා මේ ආච්චි අම්මා බිත්තිය පැත්තට අත දික් කරලා "ඔය කියන්නේ මේ ළමයාද?" මගේ ඇස් දෙක අදහ ගන්න බැරි වුණා. මම එතනම කැරකිලා යනවා වගේ මට තේරුණේ. මාත් එක්ක හයර් එක ආපු රෝස පාට ගවුමක් ඇඳන් හිටපු නංගිගේ ෆොටෝ එකක් බිත්තියේ එල්ලලා මල් මාලයක් දාලා තියෙනවා. මගේ ඔළුවත් එක්කම මුළු ඇඟම හිරි වැටිලා ගියා. මට කෙලින් හිටගෙන ඉන්නත් අමාරුයි වගේ දැනුන නිසා ෆොටෝ එක දිහා බලාගෙන මම ඔළුව අස්සල්ලා. අර වයසක ආච්චි අම්මා පුටුවක් පෙන්ලා මට ඉඳ ගන්න කිව්වා. පුතේ ඒ මගේ මිනිබිලි. පුතත් එක්ක ඔය වගේ ආපු තුන්වෙනි ළමයා ඔය ළමයා. මගේ කෙල්ල හරීම අහිංසක ළමයි. මේ ආපු යක්ෂ මුකුදු රැල්ල මගේ කෙල්ල මහ මුහුදට ඇදගෙන ගියා. එහෙම කියලා ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා. අනේ මගේ කෙල්ල කසාද බඳින්න හැමදේම ලෑස්ති කරලා හිටියේ. අද හිටියනම් මේ දවස් වෙනකොට මගේ කෙල්ල මනමාලියකට ඇඳලා මගුල් බෙර ගහලා ලස්සනට යන්න තිබුණා. ඊට කලින් මේ කාලකන්ණි මොහොත මගේ කෙල්ලව ගිලගත්තා. මම හයර් එක ගත්ත හරිය තියෙන ගාමන් ෆැක්ටරි එක තමයි මේ ළමයා වැඩ කරලා තියෙන්නේ. එතන වැඩ ඉවරලා බඳින්න හිටපු මල්ලිත් එක්ක මේ නංගි එයාගේ යාළුවයි ඇවිත් තියෙන්නේ. ඒ එන මගදී තමයි සුනාමිය ඇවිල්ලා ඒ තුන් දෙනාම වාහනේත් එක්ක රැල්ලට අහු වෙලා තියෙන්නේ. මම හිතන්නේ නංගි නැති වුණ යාළුවා වෙන්නේ නැති අද මගේ ත්‍රීවිල් එකට එයා එක්ක නැග්ගේ. ත්‍රීවිල් එලවපු කෙනෙක් බඳින්න හිටපු නිසා වෙන්නේ නැති තාමත් පුරුද්දට වගේ ත්‍රීවිල් වලට අත දාලා නගින්නේ. අර මම කලින් කියපු කනක්කේ තමයි මේ තුන් දෙනාම වල දාලා තියෙන්නේ. මට අදටත් මතක් වෙනවා. ඒ කනත්ත පහු කරලා යනකොට එයාලගේ මූණවල වල තිබුණු කනගාටුව. ඒක හරියට මහා දුක්ඛන්දක් හිතේ තද කරගෙන හඬන්න ලං වුණු මූණු වගේ. ඒත් මම හීනකින්වත් හිතුවේ නෑ මේ ළමයි බලාගෙන ඉන්නේ එයාලගේම සොහොන් දිහා කියලා.
ඒ දුක්වර මූණු මතක් වෙනකොට අදටත් මට ලොකු කනගාටුවක් දැනෙනවා. ඊට පස්සේ මම කෙලින්ම ගියේ ගෙදර. මම පවුලත් එක්ක වෙච්ච හැමදේම කිව්වා. මම ඒ වෙනකොටත් හිටියේ ලොකු බයකින්, අඩ සිහියෙන් වගේ. මම මූණකට හොදන්නවත් නැතුව එහෙම්ම ඇදට වැටුණා. විදින මගේ ළඟට වෙලා ඔළුව අත ගෑවා. මට විනාඩියෙන් විනාඩියේ ඒ දුක්වර මුහුණු මල් මාලා දාපු ඒ ෆොටෝ එක පේන්න පටන් ගත්තා. රෑ වෙනකොට මුළු ඇඟම සීතල කරලා වෙවුලලා මට උණ ගත්තා. ගමේ කට්ටටි රාළ ගාව නූල් දාලා මතුරුලා තමයි මාව ගොඩ ගත්තේ. මේ වගේ ශෝකාන්ත සුනාමියත් එක්ක කොයි තරම් සිදුවෙන්නේ නැතිද? ඒ ශෝකයෙන් පිච්චි පාවෙන ආත්ම අදටත් මේ වටපිටාවේ අපිත් එක්ක සැරිසරන ඇති.